හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලව එක් කරගෙන යන්නේ දැනට මම ජීවත් වෙන ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අගනුවර වන බැංගලෝර නගරය හරහා කර්ණාටක ප්‍රාන්තයේ තියෙන සුපිරිම ගුවන් තොටුපළට. අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් කර්ණාටක ප්‍රාන්තය ගැන, ඒ වගේම කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝර නුවර ගැන පුංචි විස්තර ටිකක්. ඒ වගේම මගේ වීඩියෝ එකේ අතරමඟදී මම ඔයාලට මගේ ජීවිතයේදී මම ඉගෙන ගත්ත පාඩම් ගැනත් ඔයාලා එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉන්දියාවේ නිරිත දිග වෙරළ තීරයේ පිහිටි කර්ණාටක ප්‍රාන්තය කියන්නේ පොහොසත් සංස්කෘතියක් සහ දීර්ඝ ඉතිහාසයක් තියෙන සුන්දර ප්‍රාන්තයක්. මෙම ප්‍රාන්තයට බටහිරින් ලක්ෂදීප මුහුද, වයඹින් ගෝවා, උතුරෙන් මහරාෂ්ට්‍ර, ඊශානයෙන් තෙලංගනා, නැගෙනහිරින් ආන්ධ්‍රා, ගිනිකොනින් තමිල්නාඩුව සහ නිරිතෙන් කේරළ ප්‍රාන්තය මායිම් වෙනවා. කර්ණාටක ප්‍රාන්තය දකුණු ඉන්දියාවට තමයි අයත් වන්නේ. කර්ණාටක ප්‍රාන්තයේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 74,051ක් වෙනවා. ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තවලින් 6 වෙනි ස්ථානය හිමිවන්නේ කර්ණාටක ප්‍රාන්තයට. මෙම ප්‍රාන්තයට දිස්ත්‍රික්ක 31ක් ඇතුළත් වෙනවා. ප්‍රධාන අගනුවර වන්නේ බැංගලෝරය. ලෝකයේම අවධානය දිනාගත් දැවැන්ත තාක්ෂණික දියුණුවක් නිසාම මේ නගරය ඉන්දියාවේ සිලිකන් නිම්නය ලෙස හඳුන්වනවා. නගරය පුරාම විසිරීලා තියෙන හරිත වර්ණ මනරම් උද්‍යාන නිසා මේ නගරයට ගාඩන් සිටි කියලත් කියනවා. බැංගලෝර නගරය නිර්මාතෘ වශයෙන් හඳුන්වන්නේ කෙම්පවේ ගෞඩ කියන රජතුමා. 1537 දී තමයි ඒ රජතුමා විසින් බැංගලෝර නගරය නිර්මාණය කරලා තියෙන්නේ. බැංගලෝර වල මිලියන 15ක් විතර ජනගහනයක් ජීවත් වෙනවා. ඉන්දියාවේ වැඩිම ජනගහනයන් ජීවත් වෙන නගර වලින් 3 වන නගරය තමයි බැංගලෝර කියන්නේ. ඔයාලා මේ දකින්නේ බැංගලෝර වල තියෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මේ ගුවන් තොටුපළේ නම තමයි කෙම්පවේ ගෞඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. බැංගලෝර නගරය නිර්මාණය කරපු ඒ කෙම්පවේ ගෞඩ රජතුමාට අනුස්මරණයක් වශයෙන් තමයි මේ ගුවන් තොටුපළට එතුමාගේ නම දාලා තියෙන්නේ. ඉන්දියාවේ තියෙන කාර්ය බහුල හා නවීනතම ගුවන් තොටුපළ වලින් එකක් තමයි මේ ගුවන් තොටුපළ. ඔයාලට පේනවනේ හරි ලස්සනට මේ ගුවන් තොටුපළ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. මම හදිස්සියෙම තමයි ලංකාවට යන්න තීරණය කරේ. ඔයාලත් එක්ක මම බෙදාගත්තනේ මගේ නංගිගේ නැන්දම්ම නැති වුණා කියලා. ඉතින් එයාගේ අවසන් ගමනට සහභාගී වෙන්නයි මගේ එකම නැගණියට ශක්තියක් වශයෙන් තමයි මම ලංකාවට යන්න තීරණය කරේ. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. අපි කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට තමයි ඒ කෙනාට ආදරයෙන් සලකලා දේවල් කරන්න ඕනේ. ඒ කෙනා මලාට පස්සේ මිනිස්සරහට ගිහිල්ලා අඬලා දොඩලා එහෙම වැළපිලා කිසිම තේරුමක් නැහැ. මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්න කාලේ මේ මිනිස්සයාට අපි වටිනාකමක්, ඒ මිනිස්සයා වෙනුවෙන් අපි දෙයක් කරලා තිබ්බොත් මේ හදිසියෙ හරි මේ මිනිස්සයා අපෙන් වෙන් වුණ වෙලාවට අපිට මේ හිතෙන් සතුට වෙන්න පුළුවන්. අපි මේ මිනිස්සයා වෙනුවෙන් දෙයක් කරානේ කියන ඒ සතුට අපිට ලැබෙනවා. මට පුළුවන් විදිහට මගේ නංගිගේ ආදරණීය නැන්දම්මට යුතුයකම් සේවාවන් කරලා තියෙනවා. ඒ නිසා මට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. මං අවශ්‍ය වෙලාවෙදී ඒ නැන්දට පිහිට වෙලා තියෙනවා කියන එක. අහස් යානේ උඩට යද්දී බැංගලෝර නගරේ මෙන්න මේ විදිහට තමයි ඉතින් පේන්නේ. හරි ලස්සනයි. මේ ලංකාවට ලෑන්ඩ් කරන වෙලාවේ ගත්ත පුංචි වීඩියෝ එකක්. මේ මම ලංකාවේ ඉඳලා බැංගලෝර වලට එන දවසේ ගත්ත වීඩියෝ එකක්. මම ලංකාවේ එයාපෝට් එක නම් වීඩියෝ කරේ නැහැ. මොකද ඉතින් ඔයාලා ගොඩක් අය මේ දැකලා තියෙනවනේ ඉතින් අපේ ලංකාවේ එයාපෝට් එක. ගොඩක් අය ඉන්නවා ප්ලේන් එකක් උඩුහසට ගද්දී ඒ අත්දැකීම විඳපු අය, ඒ වගේම ඒ අත්දැකීම විඳපු නැති අයත් ඉන්නවා. ඉතින් ඒ අත්දැකීම විඳපු නැති අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ.
ඉතින් ෆ්ලයිට් එකක් උඩුහාසට යන විදිය උඩුහාසෙදී අපේ ලංකාව පේන විදිය ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අපි හැමෝම ජීවත් වෙන මේ කෙටි කාලය ඇතුළත ජීවිතයෙන් එක එක පාඩම් ඉගෙන ගන්නවා. මගේ ජීවිතේත් මම ඉගෙනගත්ත පාඩම් තියෙනවා. ඒ දේවල් අද මම ඔයාලා එක්ක බෙදා ගන්න කියලා හිතුවා. මගේ ජීවිතයේදී මම ඉගෙනගත්ත ලොකුම පාඩමක් තමයි සමහරක් අයට බැහැ නැහැ කියලා කෙලින් කියන්න අපි පුරුදු වෙන්න ඕනේ කියන එක. මගේ ජීවිතයේදීත් බැහැ කියන්න ඕන තැන්වලදී බැහැ නොකිය, නැහැ කියන්න ඕන තැන්වලදී නැහැ නොකියපු ඕන තරම් තැන් තිබුණා. හැබැයි අන්තිමට කාලයත් එක්ක මම කල්පනා කරලා බලද්දී මට තේරුණ එකම දේ තමයි එදා ඒ අයට බැහැ කිව්වනම් නැහැ කිව්වනම් කොච්චර හොඳයිද කියන එක. අපිට තව කෙනෙක් වෙනුවෙන් ඒ දේ කරන්න අපහසු නම් අපිට ඒ දේ දෙන්න විදිහක් නැත්නම් බොහොම කාරුණිකව මට මේ දේ කරන්න බෑ මන් ළඟ ඒ දේ නැහැ කියලා කියන්න පුළුවන් ආත්ම ශක්තියක් අපි ළඟ තියෙන්න ඕනේ. ඔයාලට පේනව නේද උඩුහාසෙදි ලංකාව පේන හැටි. මෙහෙම ලංකාවෙන් පිට වෙලා යනකොට හිතට දුකක් දැනෙනවා. මම ලංකාවෙන් ගිය වාර ගානක් මට මතක නැහැ මෙහෙම පිට වෙලා. ඒ හැම වාරයකදීම මගේ හිතට මේ ලංකාව දාලා යන දුක දැනෙනවා. ඒක ඉස්සරහටත් දැනෙයි. මම ජීවිතයේදී ඉගෙනගත්ත තවත් පාඩමක් තමයි අපි ළඟ ඉන්න අපේ ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවෝ, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, යාළුවන්ට අපි දෙන ආදරය, කරුණාව ඒ විදිහටම අපිට ආපහු ලැබෙයි කියලා බලාපොරොත්තු නොවෙන එක. ඒ වගේම අපි අනිත් අය වෙනුවෙන් උපකාර කරන්න ඕනේ ආපහු ප්‍රතිඋපකාර ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැතුවම. කෙනෙකුට උදව් කරලා ලැබෙන සතුට විතරක් අපි මතක තියාගෙන කරපු උදව්ව අමතක කර දාලා ජීවත් වුණාම අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි ආදරය කරන අයගෙන් අපිට ලැබෙන ආදරය, අවදානය ටිකක් අඩු වෙද්දී අපි හරියට කලබල වෙනව නේද? අපි ගොඩක් හිතනව නේද? අනේ අපේ ආදරණීය අය වෙනස් වෙලා කියලා අනවශ්‍ය දෙයක් හිතේ ඇති කරගෙන අපි අපිවම දුකටපත් කරගන්නවා. හැබැයි අපි එක පැත්තකින් හිතන්න අමතක කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න අපිට පුළුවන් ද තව කෙනෙකුට හැමදාම එකම විදිහට ආදරය, අවදානය දෙන්න? බැහැ නේද? අපිට බැරි නම් හැමදාම එකම විදිහට ඉන්න. ඇයි අපි අනිත් අයගෙන් හැමදාම එකම විදිහ ආදරයක්, අවදානයක් බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා කෙනෙක් වෙනස් වෙද්දී කලබල නොවි ඒ අයගේ වෙනස් වීම තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් අපි ඇති කරගන්න ඕනේ. වෙනස් වීම කියන්නේ මිනිස් ස්වභාවය කියලා තේරුම් අරගෙන ලැබෙන ආදරයෙන් සතුටින් අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම මං ජීවිතේ ඉගෙනගත්ත තවත් පාඩමක් තමයි අපි පුරුදු වෙන්න ඕනේ අනිත් අයව අගයන්න, ප්‍රශංසා කරන්න. අපේ ළඟ ඉන්න ආදරණීය අය, අපේ යාළුවෝ අපි වෙනුවෙම පුංචිම හරි දෙයක් කළොත් ඒ කරපු පුංචි දේ වුණත් හදවතින්ම අගයන්න, ප්‍රශංසා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි වුණත් හරි ආසයිනේ අපි කරන පුංචි දෙයකට වුණත් අනිත් අය අපිව මේ අගය කරනවට නේද? ඒ වගේම තමයි අනිත් අයත්. එයාලත් හරි ආසයි එයාලව අගය කරනවට, එයාලට ප්‍රශංසා කරනවට. අපි කරනේ පුංචි ප්‍රශංසාව, ඇගයීම තව කෙනෙකුගේ මුළු හදවතම සතුටින් පුරවන්න පුළුවන්. ගේම අපේ ආදරණීය අයට දුකට, කරදරයකටපත් වුණ වෙලාවට අපි යාලට අවශ්‍ය මොහොතේදී යාලගේ ළඟින් ඉන්න ඕනේ. කෙනෙකුට අපේ සහාය, අපේ ආදරය, අපේ අවශ්‍යතාවය අවශ්‍ය මොහොතේදී අපි යා ළඟින් ඉන්නේ නැතුව එයාගේ ප්‍රශ්න, කරදර, ඒ දුක් හැමදේම ඉවරුණාට පස්සේ අපි යා ළඟට ගිහිල්ලා කතා කරලා එහෙම තේරුමක් නැහැ. අපි ගෙවන මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට සමහරක් වෙලාවට සමහරක් අයගේ ළඟින් ඉන්න අපහසුතාවයක් නැති වෙනවා. එයාලගේ ළඟට අපිට යන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට පුළුවන් එක දුරකථන ඇමතුමක් හරි ලබා දෙන්න. දැන් හැමෝටම ඉතින් දුරකථන තියෙනවනේ දැන් හැමෝම ළඟ.
ඉතින් අපිට යන්න බැයි නම් අපි එක කෝල් එකක් හරි අරගෙන එයාට අපිට එන්න බැරි වෙච්ච හේතුව කියලා එයාට වචනකින් හරි අපිට සහයෝගයක් දක්වන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ. මගේ නංගිගේ නැන්දම්ම නැති වුණ වෙලාවේ මලගමට මගේ ගොඩක් යාළුවෝ ඒ වගේම අපේ නෑදෑයෝ ආවේ නැහැ. ඒ එන්න බැරි වුණ අය නිකමටවත් මැසේජ් එකකින් දුරකථන ඇමතුමකින්වත් අපිට ඒ ගැන කිව්වේ නැහැ. මම ලංකාවේ අඩුවෙන්ම ඉන්න කෙනෙක්. නමුත් මගේ නංගි ලංකාවෙනේ ජීවත් වෙන. එයා අපේ නෑයන්ගේ හැම දෙයකටම කියන්නේ මලගයක් වුණොත් අනිවාර්යයෙන්ම එයා යනවා. එයා නොගිහින් ඉන්නේ. එයාට මොනතරම් ප්‍රශ්න කරදර තිබුණත් එයාට මලගයක් ආරංචි වුණාම එයා අනිවාර්යයෙන්ම යන කෙනෙක්. අපේ ජීවිතයේ අපිට ඇති වෙන දුක් කරදරවලදී තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම අපි ළඟින් කවුද ඉන්නේ කියන එක. මේ YouTube ගමනේදී මට නොසිතූ විදිහට මගේ ජීවිතයට හොඳ මට ඉහෙලියක් ලැබුණා. ඒ තමයි travel girl channel එක කරන පංජාබ් වල ඉන්න කසුනි නංගි. ඇත්තටම එයා මට සැරින් සැරේට මැසේජ් දාලා මගෙන් විස්තර ඇහුවා, මං ගැන හොයලා බැලුවා. ලංකාවේ ඉඳලා බැංගලෝර වලට එනකම්ම එයා මට පුළුවන් හැම වෙලාවෙකම එයා මැසේජ් කරා. මගේ පෝස්ට් වලට මගේ වීඩියෝ වලට කමෙන්ට් කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආදරණීය කසුන් නංගිටත් මං හදවතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම විතරයි ලංකාවට ගියේ, මහත්තයා ගියේ නැහැ. ඒ වගේම බබාලත් ගියේ නැහැ. මොකද එයාලගේ යුනිවර්සිටි වල එයාලට වැඩ තියෙන නිසා. ඉතින් මම තනියෙන් ගිය නිසා මං ඉක්මනින්ම ඉතින් ඉන්දියාවට ආවා. ඉතින් යාළුවනේ ආයි වීඩියෝ එකකින් ඔයාලව හමු වීමේ බලාපොරොත්තුවෙන් මං ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.